දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපේ මෙඩිකේස්සල් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමදෙනාටම. ඉතින් මම අද අරගෙන ආවේ වෙනද වගේම වැදගත් මාතෘකාවක්. මේ මාතෘකාව අද කාලේ ඒ වගේම මේ දවස්වල ගොඩාක් ප්‍රචලිත මාතෘකාවක්. ඒක තමයි ඔයාලා දැනටමත් දන්නවා whitening creams. එහෙම නැත්නම් whitening creams වල තියෙන side effect මොනවද? ඒ වලින් සුදු වෙනවද? සුදු වෙනව නම් ඒක කොහොමද වෙන්නේ කියන එක ගැන වෛද්‍ය විද්‍යාත්මකව විස්තරයක් තමයි ඔයාලට අරගෙන ආවේ. ඉතින් වැඩි විස්තර නැතුව අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් මට ඔයාලගෙන් පුංචි උදව්වක් ඕනේ. ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. එහෙනම් අපි යමු දැන් වීඩියෝ එකට. ඉතින් අපි මුලින්ම බලමු මොනවද මේ skin bleaching කියන්නේ කියලා. skin bleaching කියන්නේ ඒක පාවිච්චි කරනවා කියලා කියන්නේ skin එකේ තියෙන dark තැන්. එහෙම නැත්නම් අඳුරු තැන් අවපහ ගන්නවන තැන් වල පැහැය වැඩි කරන්න තමයි ඒක පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ overall ගත්තොත් අපේ මුළු මුහුණටම එහෙම නැත්නම් මුළු හැඟටම light complexion එකක් එහෙම නැත්නම් පැහැපත් භාවයක් ලබා දෙන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ඉස්සෙල්ලාම හැමෝම මතක තියාගන්න ඕනේ මොන cream එකකින්වත් සුදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක සෞඛ්‍ය ආරක්ෂිතයි නේද? ඒකෙන් සුදු වෙන්නේ නැහැ. හැබැයි ඔයගේ පෙනුම ෂේඩ් දෙක තුනකින් වැඩි කරගන්න එහෙම නැත්නම් පැහැපත් කරගන්න මේ ක්‍රීම් වලින් අපිට උදව්වක් හම්බ වෙනවා. මම කියන්නේ බ්ලීචින් ක්‍රීම් වලින් නෙවෙයි අනිත් අපි පාවිච්චි කරන්න පුළුවන් හොඳ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රීම් වලින්. ඉතින් මේ බ්ලීචින් අඩංගු වෙන ප්‍රොඩක්ට් මොනවද? එහෙම නැත්නම් මේවා තියෙන්නේ මොන වගේ දේවල් වලද? ඉතින් අපිට කියන්න පුළුවන් බ්ලීචින් ක්‍රීම් වල එහෙම නැත්නම් සමහර සබන් වල සමහර ටැබ්ලට් වල වගේ දේවල් වල බ්ලීචින් අඩංගු වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම කෙමිකල් ට්‍රීට්මන්ට්ස් එහෙම නැත්නම් අපි කියන්නේ කෙමිකල් පීල්ස් කියලා. එහෙම කෙමිකල් පීල්ස් වල ලේසර් තෙරපි වගේ දේවල් වලත් බ්ලීචින් අඩංගු වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ බ්ලීචින් වලින් තියෙන ප්‍රයෝජනේ මොනවද? වෛද්‍ය විද්‍යාවට අනුව මේ වෙනකම් බ්ලීචින් වලින් කිසිම ප්‍රයෝජනයක් තියෙනවා කියලා නම් තහවුරු කරගෙන නැහැ. ස්කින් එකේ කම්ප්ලෙක්ෂන් එක වැඩි කරන්න. එහෙම නැත්නම් ස්කින් එක යම් කිසි පාටකට ලබා ගන්න සුදු කරගන්න බ්ලීචින් පාවිච්චි කරන්න පුළුවන් වුණා. එකෙන් එන ප්‍රතිඵලය නම් ඊටාම తాවකාලික එකක්. හැබැයි මේකෙන් සයිඩ් ඉෆෙක්ට් ආවොත් අතුරු ප්‍රතිඵල ආවොත් ඒවා නම් සදාකාලික දේවල් වෙන්න පුළුවන්. ඉතින් වෛද්‍ය විද්‍යාවට අනුව බ්ලීචින් වල කිසිම ප්‍රයෝජනයක් නැහැ අපේ එක ස්කින් එකට ඇප්ලයි කළාට. ඒ වගේම සමහර වෙලාවල් වලට අපි සිරුරේ රෝම ඉවත් කරනවා නේද? රෝම ඉවත් කරද්දී මුහුණේ වගේ නම් රෝම ඉවත් කරන එක සුදුසුම නැති දෙයක්. ඉතින් මේ වගේ තැන්වලදී අපිට ඕන නම් ස්කින් බ්ලීච් එකක් පාවිච්චි කරලා ඔයාගේ මුහුණේ වැඩිපුර රෝම නැතිනම් ඒ කියන්නේ බොහොම අඩු ප්‍රමාණයක් තියෙනවා නම් ස්කින් බ්ලීච් එකක් පාවිච්චි කරලා මුහුණ even tone තත්වයකට පත් කරගන්න පුළුවන්. හැබැයි මේක දිනපතා කිරීමටවත් නිතිපතා කිරීමටවත් හැම වෙලේම කරනවත් ඉතා සුදුසු දෙයක් නෙවෙයි. එකපාරක් දෙපාරක් පාවිච්චි කළාට කමක් නැහැ. හැබැයි ඒක පුරුද්දට ගිහිල්ලා මේකෙන් වගේ මුහුණ පැහැපත් වෙනවනේ කියලා වැඩි පාවිච්චි කරන එක නම් සුදුසුම නැහැ. අපි දැන් බලමු ස්කින් බ්ලීචින් එකක් වැඩ කරන්නේ කොහොමද? එහෙම නැත්නම් ඒක අපේ සිරුරට බලපාන්නේ කොයි විදිහටද කියලා. ඉස්සෙල්ලාම අපි දන්නවා අපේ සිරුරේ වර්ණය. එහෙම නැත්නම් අපේ සිරුරේ තියෙන අපිට ලැබිච්ච පාට අපිට හම්බෙන්නේ අපේ ජාන වලින්. ඉතින් මේ ජාන වලින් එද්දී මේක වැඩ කරන්න පටන් ගන්න අපේ මෙලනින් කියන සංඝටකයත් එක්ක. ඉතින් මේ මෙලනින් කියන එක නිපදවන්නේ මෙලනොසයිට් කියන සෛල වලින්. ඉතින් මේ මෙලනොසයිට් කියන සෛලවල තියෙන ජාන ව්‍යුහය මේ හැමදේම ඒක ඇතුලේ තියෙන ව්‍යුහය හැමදේම අපිට හම්බෙන්නේ අපේ අම්මගෙනුයි අපේ තාත්තගෙනුයි. ඉතින් මේ දෙකෙන් තමයි අපේ සිරුරේ පාට අපිට ලැබෙන්නේ. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේ බ්ලීචින් වලින් සිද්ධ වෙන දේ තමයි මේ මෙලනොසයිට්. ඒ කියන්නේ මෙලනින් නිපදවන සෛල විනාශ කරලා දානවා. ඉතින් මේ මෙලනින් වලින් අපේ සම UV කිරණෙන් අපි දන්නවනේ අපි ඉන්නේ සමකය ආසන රටක. ඉතින් අපිට UV කිරණෙන් ඒ වගේම සූර්යාගෙන් මගින් එන මේ UV කිරණ ඇතිවෙන බලපෑම වැඩි. ඉතින් මේ බලපෑම මැඩපවත්වන්න අපිට මෙලනින් උදව් වෙනවා. ඉතින් මොකද වෙන්නේ? බ්ලීචින් ප්‍රොඩක්ට් වලින් එහෙම නැත්නම් බ්ලීචින් අඩංගු දේවල් අපි පාවිච්චියට ගත්තාම අපේ මෙලනොසයිට් කියන එක බිඳ වැටෙන හින්දා මෙලනින් නිෂ්පාදනය අඩු වෙනවා. ඉතින් මේ මෙලනින් නිෂ්පාදනය අඩු වුණාම ඒක අපිට සූර්යාලෝකයෙන් ඇතිවෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් මේ බ්ලීචින් ප්‍රොඩක්ට් පාවිච්චි කරනවා නම් ඒක මගෙන් අපිට දෙආකාරයකට ස්කින් එකේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. පළවෙනි එක තමයි ඔයාගේ මෙලනින් අඩුවීම නිසා එතනින් සමහර වෙලාවට කැන්සර් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නිතරම UV කිරණට එහෙම නැත්නම් සූර්යාලෝකයට නිරාවරණය වීම හින්දා අපිව ආරක්ෂා කරන්න කෙනෙක් දන්නේ නැහැ. ඒ හින්දා අනිවාර්යයෙන්ම UV කිරණ නිසා ඇතිවෙන ආබාධ ඇතිවීමෙත් අවදානමක් තියෙනවා.
ඉතින් අපි බලමු මේ බ්ලීචින් ප්‍රොඩක්ට් වල අඩංගු වෙන්නේ මොනවද කියලා. හයිඩ්‍රොකියනයින්. ඉතින් මේ මොනවද හයිඩ්‍රොකියනයින් සංඝටකය කියන්නේ? මේක ඇත්තටම බ්ලීච් වල අඩංගු වෙන ප්‍රොඩක්ට් ටිකක්. ඒ කියන්නේ බ්ලීච් වල අඩංගු වෙන දෙයක්. ඒ වගේම මේක හයිපර් පිග්මන්ටේෂන් වලින් වළක්වන්න වගේම ස්කින් එක ලයිට් කරන්නත් උදව් වෙනවා. ඉතින් මේ සමහර බ්ලීචින් ප්‍රොඩක්ට් වල හයිඩ්‍රොකියනයින් කියන එක ඉතා විශාල වශයෙන් අඩංගු වෙනවා. ඉතින් මේක විශාල වශයෙන් අඩංගු වීම තමයි අපේ මෙලනොසයිට් වලට බාධා කරන්නේ. ඉතින් ඒ වගේම HCl හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් අපි දන්නවා ඇසිඩ් කියන දේ අපේ සමට සුදුසුම නැති දෙයක්. ඒ වගේම HCl කියන්නේ ඉතා සැර අධික ඇසිඩ් එකක්. ඉතින් මේ වගේ දේවල් අපි සමහර වෙලාවට පාවිච්චි කරන්නේ වැසිකිලි පිරිසිදු කාරක විදිහට ඒ වගේ දේවල් මොනවා හරි දෙයක් පිරිසිදු කරන්න. ඉතින් අද කාලේ නිපද වෙන ගොඩක් ක්‍රීම් වල එහෙම නැත්නම් වයිඩින් ක්‍රීම් වල ගොඩක් වෙලාවට හයිඩ්‍රොකියනයින් HCl වගේ දේවල් ඉතා මහා පරිමාණයෙන් අඩංගු වෙනවා. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි මේ හැම ප්‍රොඩක්ට් එකකම මර්කරි අඩංගු වෙනවා. රසදිය. ඉතින් අපි දන්නවා රසදිය EM කියන්නේ බැරලෝහ. මේ බැරලෝහ වලිනුත් අපේ ස්කින් එකට විශාල බාධාවක් ඇති කරන හේතුවක් වෙනවා. දැන් අපි බලමු මොකක්ද මේ බ්ලීචින් ප්‍රොඩක්ට් වලින් ඇතිවන අතුරු ආබාධ කියලා. පළවෙනි එක තමයි මං කිව්වා රසදිය වගේ දේවල් අඩංගු වෙනවා. ඉතින් මේ රසදිය වගේ දේවල් වැඩි ප්‍රමාණයෙන් අඩංගු වුනහම අනිවාර්යයෙන්ම ඒක විෂ සහිත දෙයක් බවට පත් වෙනවා. ඉතින් පළවෙනි සයිඩ් ඉෆෙක්ට් එක තමයි මර්කියුරි පොයිසනින් කියලා කියන්නේ. ඉතින් මේ රසදිය කියන දේවල් යුරෝපීය රටවල් වල භාවිතය තහනම් කරපු දෙයක්. ඒ කියන්නේ ඒවා කිසිම රූපලාවන්‍ය ද්‍රව්‍යයක අඩංගු කරන්න තහනම් දෙයක්. ඉතින් ඒ වුණාට අපේ සමහර රටවල් වල ගොඩක්ම ආසියාතික කලාපයේ රටවල් වල අයට තියෙන දුඹුරු පැහැති සමක්නේ. මේ අපිට තියෙන සමය පැහැයට කියනවා තද දුඹුරු පැහැති සමක් කියලා. ඉතින් මෙහෙම සමය වර්ණ විවිධ විදිහට තියෙනවා. ඉතින් අපේ කට්ටියට ඕන වෙලා තියෙන්නේ තද දුඹුරු පැහැවර්ණය තද පර්ල් කලර් එකක්. එහෙම නැත්නම් සුදු පාටක් කරගන්නනේ. ඉතින් ඒ හින්දා මේ මර්කරි පාවිච්චි කරාම අනිවාර්යයෙන්ම පාටක් වයගෙන වගේම අනිවාර්යයෙන්ම තියෙන ප්‍රශ්නය තමයි ඒක පොයිසනිනුත් වෙනවා. ඒ කියන්නේ මර්කරි විෂ වෙනවා. රසදිය විෂ දෙයක් බවට පත් වෙනවා. ඉතින් අපි බලමු මර්කියුරි පොයිසනින් එක. එහෙම නැත්නම් රසදිය විෂ වුණාම තියෙන ලක්ෂණ මොනවද කියලා. පළවෙනි එක තමයි ඔයාගේ මුහුණ ආශ්‍රිත ප්‍රදේශය කියන්නේ ඔයා ඇප්ලයි කරන ප්‍රදේශයේ හිරි වැටීමකට. එහෙම නැත්නම් ඒකේ කිසිම සෙන්සේෂන් එකක් දැනෙන්නේ නැති වෙනවා. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ මේවා අද පාවිච්චි කළා කියලා හෙට එන්නේ නැහැ. මේවා අනිවාර්යයෙන්ම අවුරුදු 10කට පස්සේ අවුරුදු 5කට පස්සේ අවුරුදු 12කට වගේ පස්සේ ඇති වෙන ප්‍රශ්න තමයි මේ. ඉතින් සමහර වෙලාවට ගැහණු අය මේවා ගොඩක්ම පාවිච්චි කරන්නේ. ඉතින් එයාලට මද සරුභාවය. එහෙම නැත්නම් දරුවා බඩට ඇවිල්ලා ඒක ඩිලිවර් කරද්දී ඇති වෙන ප්‍රශ්න. ඒ වගේම හෝමෝන ඉම්බැලන්ස්. මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක පාවිච්චි කරන අය කියන්නේ මම මේක අවුරුදු 2ක් පාවිච්චි කළා මට මේ වෙනකන් කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඔයාලට සෙන්සිටිව් ස්කින් එකක් තියෙනවා නම් විතරයි මේකේ ප්‍රශ්න ඇති වෙන්නේ. ඔයාලට සෙන්සිටිව් ස්කින් එකක් නැත්නම් මේක අපේ ඇඟ ඇතුළට ගිහිල්ලා අවුරුදු 10කින් 12කින් වගේ කාලයකින් තමයි ඔයාලට ප්‍රතිඵල බලා ගන්න වෙන්නේ. ඉතින් මේකේ තියෙන තවත් ප්‍රතිඵලයක් තමයි රක්තහීනතාවය. ඉතින් මේ රක්තහීනතාවය වගේ දේවලුත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දැන් අපි කතා කර හිටියේ රසදිය පොයිසන් වුණාම එහෙම නැත්නම් රසදිය විෂ වුණාම කොහොමද වෙන්නේ කියලානේ. මං කිව්වා වගේම රක්තහීනතාවය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට high blood pressure ඔයාගේ තියෙන blood pressure එක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම නිතරම කලන්තය, වමනය ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සූර්යාලෝකයට යද්දී විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සූර්යාලෝකය දරා ගන්න බෑ ඔයාට. මොකද ඔයා පාවිච්චි කරලා තියෙන බ්ලීචින් ප්‍රොඩක්ට් එකෙන් ඔයාගේ මෙලනොසයිට් වලට බාධා කරලා. ඉතින් එතකොට කරන්න බෑනේ. ඒ වගේම කිඩ්නි ෆේලියර්, ඔයාගේ වකුගඩු වලට ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ වගේම තියෙන ප්‍රධානම ගැටලුව තමයි මේක ඔයාගේ ස්නායු පද්ධතියට සම්බන්ධ වෙන එක. ඉතින් ඔයාගේ ස්නායු පද්ධතියට ගියාම අනිවාර්යයෙන්ම ස්නායු පද්ධතිය ඇතිවන මෙමරි ලොස් එකක්. එහෙම නැත්නම් ඔයාගේ තියෙන හරිම අපහසුතාවයක් ඒ වගේම ඒ ඇතුලේ ටියුමර්ස් වගේ දේවලුත් ඇති වෙන්න පුළුවන්. ඒ මං කිව්වේ රසදිය පොයිසන් වුණාම ඇති වෙන ගැටලු. ඊළඟ එක තමයි සම ඉදිමීමකට ලක්වීම. මේක නම් හරිම ඇකියුට් තත්වයක්. ඒ කියන්නේ ඔය ස්කින් එක පාවිච්චි කරාම ස්කින් බ්ලීචින් ප්‍රොඩක්ට් එක පාවිච්චි කරපු ගාම වගේ ටික දවසකින් මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඔයාලට තියෙන ගොඩක් සංවේදී සමක් නම්. ඉතින්
මේ ඩර්මටයිටිස් එහෙම නැත්නම් ස්කින් එකේ ඉදිමීමකට ඇතිවෙන තත්ත්වය ඉතා කුඩා ප්‍රමාණයේ ඉඳන් ඒක සිවියර් තත්ත්වයක් වෙනකන් කියන්නේ ගොඩාක් බරපතල තත්ත්වයක් වෙනකම්ම ඇති වෙන්න පුළුවන්. අපි බලමු මේකේ තියෙන රෝග ලක්ෂණ මොනවද කියලා. පළවෙනි එක තමයි ස්කින් එක රතු පැහැවෙන්න පුළුවන්. ඒ වගේම ස්කින් එකේ සමහර කුඩා බිපිලි වර්ග ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ස්කින් එකේ තුවාල ස්කින් එක ගොඩක් ඩ්‍රයි වෙන්න පුළුවන්, ඉතිමීමකට ලක් වෙන්න පුළුවන්, කසන්න පුළුවන් සහ හැම වෙලේම බර්නින් සෙන්සේෂන් එකක්. ඒ කියන්නේ හැම වෙලේම ඔයාලට මූණ නිකන් රත් වෙලා තියෙනවා, ගිනි ගන්නවා වගේ දැනෙන්න පුළුවන්. ඒ වගේම අනිත් එක තමයි කිසිම කෙනෙක් මූණ අල්ලද්දී ඔයාලට පොඩි පේන් එකක්, කිසිම රිදීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්ව අපිට බ්ලීචින් ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කළාට පස්සේ දැනගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය තමයි එක්සෝජීනියස් කෝනෝසිස් කියලා කියන්නේ. ඉතින් මේක නම් ඇකියුට් තත්ත්වයක්. ඒ කියන්නේ එකපාරට එන තත්ත්වයක් නෙවෙයි. ඒක නිදන්ගත තත්ත්වයක් එක්ක එන දෙයක් තමයි. ඉතින් මේකේ ස්කින් එකේ තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නේ කිව්වොත් අනිවාර්යයෙන්ම ඔයාගේ මුහුණ අවට පිග්මන්ටේෂන් තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. ඉතින් ඒක ගොඩක්ම ප්‍රෙග්නන්ට් සමයේදී මේ බ්ලීචින් වල ඉෆෙක්ට් එකක් විදිහට ඇති වෙන්න පුළුවන්. ප්‍රෙග්නන්ට් කාලයේදී මූණාවට පිග්මන්ටේෂන් ඇති වෙනවා කියන එක නෝමල් තත්ත්වයක්. හැබැයි මේ ඇති වෙන පිග්මන්ටේෂන් වල පාට වෙන්නේ බ්ලුවිෂ් බ්ලැක් කලර්. ඒ කියන්නේ කළු පාටට තද කළු පහට හුරු නිල් පාටක් වගේ තමයි ඇති වෙන්නේ. හරියට අපි කියන්නේ ඔක්සිජන් මදි වුණාම ඇති වෙන සයිනෝසිස් තත්ත්වයක් වගේ තත්ත්වයක් තමයි මෙතෙන්දී ඇති වෙන්නේ. ඉතින් මේ එක්සෝජිනියස් ඔකොනසිස් එහෙම නැත්නම් EO කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන් මුහුණේ අවට විතරක්ම නෙවෙයි. මුළු සිරුර පුරාමත් ඒක ඇති වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි දීර්ඝ කාලයක් තිස්සේ ඔයා හයිඩ්‍රොක්විනින් පාවිච්චි කළා නම් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි ඇක්නි. අපි දන්නවා බ්ලීචින් ක්‍රීම් වල අඩංගු වෙනවා කෝටිකොස්ටෙරොයිඩ් කියන ස්ටෙරොයිඩ් වර්ගය. ඉතින් මේ ස්ටෙරොයිඩ් වර්ගය අපේ සිරුරේ තියෙන මාංශ පේශී වල ක්‍රියා කරලා ඒක අනිවාර්යයෙන්ම කුරුලා තත්ත්ව ඇති කිරීමට පෙළඹෙනවා. ඉතින් මේක මූණේ විතරක්ම නෙවෙයි ඇති වෙන්නේ. චෙස්ට් එකේ, ඔයාගේ පිටුපස ප්‍රදේශයේ, ඔයාගේ අත්වල, ඒ වගේම සිරුරේ තියෙන ඕනම පාර්ට් එකක මේක ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක ඊට අමතරව මේකත් එක්ක තියෙන ලක්ෂණ තමයි ස්මෝල් රෙඩ් බම්ස්. ඒ කියන්නේ කුඩා රතු පාට ලප ඇති වෙන්න පුළුවන්. කුරුලෑවල තියෙන ස්කාර්ස් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම white head black heads කියන එක ගොඩාක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක්ගේ white head black head තියෙන එක සාමාන්‍ය දෙයක් වුණාට මේ වගේ අයගේ එක ගොඩාක් තියෙන්න පුළුවන්. ඊළඟට තියෙන නිදන්ගත ප්‍රශ්නයක් වෙනවා. මේක ඔයා පාවිච්චි කරාට අදෙයක ප්‍රශ්න එන්නේ නැහැ. අනාගතයේදී ඇති වෙන්නත් පුළුවන් ප්‍රශ්නයක් තමයි ඔයාගේ කිඩ්නි ෆේලියර්. ඉතින් මම ඒක කලින් කිව්වත් වගේ ස්කින් ලයිට්නින් සඳහා ඔයාලා පාවිච්චි කරන රසදියවල ප්‍රතිඵලයක් විදිහට තමයි මේ කිඩ්නි ෆේලියර් කියන එක ඇති වෙන්නේ. ඉතින් අපි දන්නවා වකුගඩු ආශ්‍රිත ප්‍රශ්නයක් තියෙනවා නම් එයාට අනිවාර්යයෙන්ම තියෙන රෝග ලක්ෂණ තමයි අනිවාර්යයෙන්ම අත, පය, කකුල් ඉතිමෙනවා. ඒ වගේම යුරින් වල පාට වෙනස් වෙනවා. හරියට කන්න බෑ. ඒ වගේම මූණ අවට එහෙම නැත්නම් ඔයාගේ ඇස් අවට ප්‍රදේශයේ ඉතිමීමක් දක්නට ලැබෙනවා. හරිද? ඉතින් මම මුලින්ම සඳහන් කරලා හිටියේ මොනවද තියෙන ප්‍රශ්න කියලා බ්ලීචින් පාවිච්චි කරාම. ඒ වගේම මම කිව්වා සමහර අවස්ථාවලදී අපිට බ්ලීචින් පාවිච්චි කරන්න වෙනවා. ඒකට ඔයාලට පුළුවන් ස්වභාවික බ්ලීචින් වර්ග පාවිච්චි කරන්න. ඒ වගේම කෘත්‍රිම එකක් ගන්නව නම් ඒක වැඩි කාලයක්, ඒ කියන්නේ නිතිපතාම පාවිච්චි කරන එක තමයි වළක්වන්න ඕනේ. දැන් අපි බලමු මොනවද මේ බ්ලීචින් අඩංගු වෙන ප්‍රොඩක්ට්ස් තියෙන දැනට තියෙන කියලා. ඉතින් මම දන්නවා මේක ගැන නම් ගොඩාක් අය දැනුවත්. අනිවාර්යයෙන්ම ගොඩක් විදිහට හදන හෝම් මේඩ් ක්‍රීම් වර්ග. ඒ කියන්නේ අපි කියන්නේ මේක හෝම් මේඩ් එකක්. හැබැයි මේක හොඳයි. මේකෙන් සුදු වෙනවා. මේකෙන් මට කිසිම ප්‍රශ්නයක් ආවේ නැහැ කියලා බහුතරයක් පාවිච්චි කරන හෝම් මේඩ් ප්‍රොඩක්ට් වල මේ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේම මම මේ පෙන්නලා තියෙන රූපවල තියෙන ගොඩාක් බ්‍රෑන්ඩ්ස් අනිවාර්යයෙන්ම බ්ලීචින් අඩංගු වෙලා තියෙන ඒවා. ඉතින් ඔයා මේ වගේ දෙයක් පාවිච්චි කරනවා නම් මගේ නිගමනය නම් කොච්චර සුදු වුණත් කොච්චර ලස්සන වුණත් මේක නවත්තන්න. මොකද ඔයාට ස්වභාවයෙන් උරුම වෙලා තියෙන පාට පහපත් පාටක් කරගන්න ඕනනම් හොඳ ක්‍රීම්ස් වර්ග පාවිච්චි කරන්න පුළුවන්, හොඳ ප්‍රොඩක්ට් පාවිච්චි කරන්න පුළුවන්, හොඳ ස්කින් කෙයාර් රූටින් එකක් කරන්න පුළුවන්. මේ වගේ දේවල් කළා කියලා ස්කින් එකට ගොඩාක් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ බ්ලීචින් ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කළාට ඔයාලට මුලදී ස්කින් එකේ කිසිම හානියක් වුණේ නැතුණාට ඔයා අවුරුදු 40 50 වගේ යනවනම්
එහෙම නැත්නම් එහෙම ගියාට පස්සේ අවුරුදු 10කට 15කට පස්සේ ඔයාට අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ අතුරු ආබාධ ඇති වෙද්දී ඔයා දන්නෙත් නෑ ඇයි ඔයාට මේක ආවේ කියලා. මම මුකුත් පාවිච්චි කරන්නේ නෑ. මම හොඳ ඩයට් එකක් අරගෙන යනවා. මට කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයා අවුරුදු 10කට කලින් පාවිච්චි කරපු බ්ලීචින් එකේ ප්‍රතිඵලයක් විදිහට ඔයාට මේ දේ ඇති වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකෙන් මේ කාලේ තියෙන ප්‍රශ්නයක් ගැන ඔයාලට යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් channel එකත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලා හැමෝටම thank you. ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකක් අරගෙන අපිත් එක්ක එකතු වෙමු.